ඔයා දන්නවද? එක මොහොතකදී මුළු ඉන්දියන් සාගරයම ගිනි ගන්න පුළුවන් කියලා. කිලෝමීටර් 4000ක් තියෙන ඉලක්කයට නිවැරදිවම පහර දෙන්න පුළුවන්. ඉරානයේ අලුත්ම මාරක අවිය ගැන මුළු ලෝකෙම දැන් බය වෙලා ඉන්නේ. ඔයාට මතකයිනේ මේ ළඟදි දවසක ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කරපු ප්‍රකාශයක් හින්දා මුළු මැද පෙරදිගම උණුසුම් වුණා. ඉතින් හිතුවතුනි මේ සටන මේ වෙනකොට සීමා වෙලා තියෙන්නේ මැද පෙරදිගට විතරක් නෙමෙයි. ඒක අපේ ලංකාවට ඉතාමත් සමීපෙන් තියෙන ඩියාගෝ ගාෂියා දූපතට ඉරානයෙන් මිසයිල් ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා කියලා කිව්වොත් ඇත්තටම ඔයා පුදුම වෙයි. ඉතින් අද අපි ඔයත් එක්ක කතා කරන්නේ පියවි ඇසට නොපෙනෙන තාක්ෂණික යුද්ධය ඇතුළු පැත්ත වගේම. ඒ හින්දා ඔයාගේ සාක්කුවට ඒ කියන්නේ ලංකාවේ ආර්ථිකයට බලපාන දරුණු බලපෑම් ගැන. එහෙනම් ඉතින් මීඩියම් YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා අවසාන තප්පරය වෙනකන් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් හිතවතුනි ඔයත් එක්ක කතා කරන මම තාරක තරංග මොරෝක. දැන් ඉතින් අපි මුලින්ම බලමු මොකද මේ හෝමුස් සමුද්‍ර සංධිය මෙච්චර වැදගත් කියලා. මුළු ලෝකෙම භාවිතා කරන බොරතෙල් ප්‍රමාණයෙන් 4න් එකක්ම ගමන් කරන්නේ මෙන්න මේ පටු මුහුදු මාර්ගය හරහා. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කරනවා පැය 48ක් ඇතුළත මේ මාර්ගය විවෘත නොකළොත් ඉරානයේ විදුලි බලාගාර විනාශ කරනවා කියලා. මේ වෙනකොට ඇමරිකාව මේක කකුළු වාගෙනත් තියෙනවා. හැබැයි ඉරානය කියන්නේ ලේසියෙම යටත් වෙන ජාතියක් නෙමෙයි කියලා තමයි මෙන්න මේ ඝට්ටනයේදී අපටත් පේන්නේ. ඒගොල්ලෝ ඉරානයේ බලශක්ති පද්ධතිය ආරක්ෂා කරන්න ඕන දෙයකට සූදානම්. මොකද හිතවතුනි ඉරානයේ තියෙන මිසයිල් තාක්ෂණය දැන් කොච්චර දියුණුවද කියනවා නම් මේගොල්ලෝ ගාව අතිධ්වනි මිසයිල් හයිපර්සොනික් මිසයිල් පවා තියෙනවා. මේවා ශබ්දයේ වේගයට වඩා 5 ගුණයකටත් වඩා වේගෙන් ගමන් කරන හින්දා ලෝකයේ දියුණු ඕනෑම මිසයිල් ආරක්ෂක පද්ධතියක් මේකට මග අරින්න පුළුවන්. විශේෂයෙන්ම ඊශ්‍රායලයේ තියෙන අයන් ඩෝම් පද්ධතියට පවා අභියෝග කරන්න අද වෙනකොට ඉරානය සමත් වෙලා තියෙනවා. මෙතනදි හිතවතුනි වැදගත්ම දේ තමයි DRFM තාක්ෂණය. ඩිජිටල් රේඩියෝ ෆ්‍රීකවන්සි මෙමරි. මේක හරියට සතුරාගේ රේඩාර් පද්ධති රවට්ටන මායාවක් වගේ. මිසයිලයක් එල්ල කරනකොට සතුරාගේ රේඩාර් එකෙන් නිකුත් කරන සංඥා පද්ධතිය මේ මිසයිල ග්‍රහණය කරගන්න. එතකොට හිතවතුනි සතුරාගේ රේඩාර් පද්ධතියේ පේන්නේ එක මිසයිලයක් නෙමෙයි. මිසයිල 100 ගාණක් එනවා වගේ. මේ හින්දා හරිම නිවැරදි මිසයිලය මොකද්ද කියලා අඳුරගන්න බැරුව හතුරෝ අතරමං වෙනවා. ඉතින් මේක විද්‍යුත් චුම්බක යුද්ධයක ඉහළම අවස්ථාවක්. ඉතින් හිතවතුනි අද වෙනකොට මේ භයානක යුද්ධෙට රතු මුහුදත් ඈඳිලා ඉරානයේ සහාය ලැබෙන යර්මනයේ හූති කැරලිකරුවෝ වාණිජ නැව් වලට පහර දෙනවා. මේ හින්දා ලෝකයේ ප්‍රධාන නැව් සමාගම් රතු මුහුද වගේම සුවසැලත් මග අරිනවා. මේගොල්ලෝ අප්‍රිකාවේ ගුඩ් හෝප් තුඩුව වටා ගමන් කරන්න පෙළඹිලා තියෙනවා. දැන් ඉතින් මේකෙන් වෙන්නේ මොකද්ද? ඇත්තටම නැව් ගාස්තු ඉහළ යනවා. මොකද ගමන් කරන්න ඕනේ දුර වැඩි. එහෙම වුණාම භාණ්ඩ ප්‍රවාහණයට ගතවන කාලය දින 10ක් 15ක් වැඩි වෙනවා. ඉතින් හිතවතුනි දැන් බලමුකෝ මේක අපේ රටට බලපාන්නේ කොහොමද කියලා. ශ්‍රී ලංකාව කියන්නේ ආනයනය මතම යැපෙන රටක්. සුවසැල මාර්ගය අවහිර වීම හින්දා යුරෝපෙන් එන ආහාර ද්‍රව්‍ය, ඖෂධ, විවිධ අමුද්‍රව්‍ය මිල අහස උසට නගින්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි අපේ ප්‍රධාන අපනයනයන් වෙන තේ, ඇඟලු පිට රටට යවන්න ඇත්තටම දැඩි වියදමක් දරන්න වෙනවා. මේ හින්දා අපේ කොළඹ වරායට ලැබෙන ආදායමත් අඩු වෙන්න පුළුවන්. සරලවම කිව්වොත් මැද පෙරදිග පුපුරන එක බෝම්බයක රත් වීම ලංකාවේ අපේ කුස්සියට ඔයාගේ සාක්කුවට දැනෙනවා. ඉතින් අපි මුල්ම වීඩියෝ එකකින් කතා කරා ඩියාගෝ ගාෂියාවේ කතාව. ඒ වීඩියෝ එක අනිවාර්යෙන් මේ ඔයා බලන වීඩියෝ එක අවසානයේ බලන්නකෝ. අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ තේ ලින්ක් එක දාලා තියෙනවා. මේක තියෙන්නේ ඉන්දියන් සාගරයේ ඉතාමත් රහස්ගත සහ ප්‍රබල ඇමරිකානු යුද කඳවුර. ඉරානයේ ඉඳන් කිලෝමීටර් 3791ක් දුරින් පිහිටලා තියෙන මෙන්න මේ ඇමරිකානු කඳවුරට පහර දෙන්න පුළුවන්. ෆේරොම්ෂාර් 4 වගේ දිගුදුර බැලස්ටික් මිසයිල් ඉරානයේ සතුයි කියන එක තමයි මේකෙන් ලෝකෙට පේන්නේ. ඉතින් පසුගිය දවස්වල මෙන්න මේ දූපතට මිසයිල් දෙකක් පතිතුණා කියලා ආරංචියක් පැතිරෙනවා. මේ ප්‍රහාරයට වග කියන්න ඕනේ ඉරානයේ නෙමෙයි කියලත්
ඉරානය දන්වලා තියෙනවා. ඉතින් මේ වගේ අති විශාල දුරක නිවැරදි ඉලක්කයකට පහර දෙන්න හැකියාවක් මේගොල්ලන්ට තියෙනවා කියන්නේ. මුළු ලෝකේම අවධානයෙන් ඉන්න ඕනේ කියන එක. හිතවතුනි මේ තත්ත්වය ගොඩක් භයානක වෙන්නේ නේටෝ සංවිධානයේ මැදිහත් වුණු. නේටෝ ගිවිසුමේ 5 වෙනි වගන්තියට අනුව එක සමාජික රටකට පහර දීම මුළු සංවිධානයටම පහර දීමක් විදිහට සලකනවා. ඉරානය සහ ඇමරිකාව අතර ඍජු යුද්ධයක් ඇති වුණු. එන්න එතනදී තමයි 3 වෙනි ලෝක යුද්ධය නිල වශයෙන් ආරම්භ වෙන්නේ. හැබැයි ඉරානය කියන්නේ උපාය මාර්ගිකව ඉතාමත් දියුණු රටක්. ඒගොල්ලෝ හොඳටම දන්නවා ඍජු යුද්ධයකට වඩා ප්‍රොක්සි යුද්ධයක් කරහා සතුරා ගොඩක් වෙහෙසට පත් කරන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙමෙයි මේගොල්ලෝ ගාව තියෙන භූගත මිසයිල් නගර දැක්කම ඕනෑම මහා පරිමාණ ප්‍රහාරයකට උනත් මූණ දෙන්න මේගොල්ලන්ට පුළුවන් කියලා පේනවා. හිතවතුනි මේ හැමදේම මැද තෙල් මිල ප්‍රධාන සාධකයක් වෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමුවොත් ලෝක වෙළඳපොලේ තෙල් බැරලයක මිල ඩොලර් 150 ඉක්මවලා යනවා කියලා ආර්ථික විද්‍යාඥයෝ අනාවැකි පළ කරනවා. ඒ කියන්නේ අපේ රටේ ආර්ථික විද්‍යාඥයෝ නෙමේ මුළු ලෝකෙටම තියෙන ගැටලුව හින්දා ලෝකෙම ඉන්න ප්‍රධාන ආර්ථික විද්‍යාඥයෝ තමයි මේ කතාව කියන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් ලංකාව වගේ රටකට ඇත්තටම දරා ගන්න අමාරුයි. ඉන්ධන පෝලි, විදුලි කප්පාදු නැවතත් ආරම්භ වීමේ අවදානමක් තියෙනවා. ඉතින් හිතවතුනි මේ සටන හුදෙක් ඉරානයත් ඇමරිකාවත් අතර තියෙන සටනක් නෙමෙයි. මේක ලෝක බලවතුන් අතර මේගොල්ලන්ගේ ආධිපත්‍යය රැක ගන්න කරන තාක්ෂණික සූදුවක්. ඉන්දියන් සාගරයේ සාමය මේ මිසයිල මත තීරණය වෙනකොට අපට ලෑස්ති වෙන්න වෙන්නේ මොන වගේ අනාගතයකටද? ඉතින් බුද්ධිමත් ඔයා මේ ගැන අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ අදහස් පළ කරගෙන යන්න. ඉතින් මේ වගේ ඔයාට වැදගත්ම තොරතුරු මීඩියම් YouTube channel එකෙන් අපි දිගටම කතා කරනවා. ඔයාට හිතෙන දේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් විදිහට ලියන්න. ඒ විතරක් නෙමෙයි අපේ මීඩියම් YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න. අපි ආරාධනා කරනවා අපේ මීඩියම් YouTube එකේ තියෙන වීඩියෝස් වල link ඔයාගේ social media වල publish කරන්න කියලා. මතක් කිරීම දෙකක් තියෙනවා කියන්න. අපේ මීඩියම් කියලා රේඩියෝ එකක් තියෙනවා. අපේ රේඩියෝ එක ලෝකෙ කොහෙ හිටියත් පිටරට සේවය කරන ඔයාට හරි ලංකාවේ ඕන කෙනෙක්ට අහන්න පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් එකේ මීඩියම් එකේ ලින්ක් එක තියෙනවා. ඒ විතරක් නෙමේ සුළු හෝ මධ්‍ය පරිමාණ නැත්නම් මහා පරිමාණ මොනවා හරි ව්‍යාපාරයක් කරන ඔයා වෙනුවෙන් අපට පුළුවන් ඔයාගේ ව්‍යාපාරය වෙනුවෙන් රින්ගින් ටෝන් එක හදලා දෙන්න. ඒ ගැන ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා. අනිවාර්යෙන් ඔයා බලන්නකෝ. අපේ මීඩියම් YouTube channel එක subscribe කරලා වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලපු එකක් අපට WhatsApp කරොත් අපට ඩිස්කවුන්ට් එකක් දෙන්නත් පුළුවන්. එහෙනම් ඉතින් පරිස්සමින් සතුටින් ඉන්න.